මේ ඉන්නේ ට්‍රැක් ලකිදු. මූට පැටලෙන්නේ නැත්තේ ඇට දෙක විතරයි. මූට ඒ තරමටම ට්‍රැක්. කවුද? බං පොඩ හිටන්. පොඩ එන්නවා. කවුද බං? පොඩ වරෙන් බං. හිටන් බං. වරෙන් බං. ඒ අපි යන්නේ නැද්ද බං? නෑ හිට බං. ඒ වරෙන් බං. ඒ උඹ ඊයේ පාන්දර ඉඳන්නේ බං. නෑ පිස්සුද. මේ ඉන්නේ වැල් චාමර. මුගේ වැඩේම ටොයිලට් වලට රිංගගෙන වැල බලන එක. ඉන්නේ බෝඩි මේ ලොකු අයියා. පොරට ඉතින් පොඩි දෙයටත් කේන්ති යනවා. ඔය නැගිටපන්. ඒ බේරවත්තා නැගිටපන් බා වැඩට යන්නේ නැද්ද? මේ ඉන්නේ අපේ බෝඩිමේ ඉන්න බේබද්දා දිනු. මුගේ වැඩේම බොන්න අහන එක. ගලේ ජවයේ ශක්තිය. වෙලා තියෙනවා. මේ ඉන්නේ අපේ බෝඩිමේ බූට් රුෂාන්. මුගේ වැඩේ ලව් කරනවා බූට් කරනවා බූට් කරනවා ලව් කරනවා. හඳුනු. ඔක යන්න. අද මං ඒකව මගේ වශංගයට ගන්නවා. අද නම් පෙනිවරක ගහට එන ගහයි වගේ. ලුකයේ මට උඩු මොයි නිදාගත්ත කාල කන්නියා. ඒ මංචා මගේ කකුල කොට දාලි බං. ඒ මංචා කකුල හරි මේසෙක කොයි මචං මේසෙක කොයිද? මොකාද බං අර ගේට්ටුව ගාවින්නේ? එන තමයි හීට් එක දැම්මේ. අම්මට උඩු ගත කාගෙන යකෝ. අම්මා මේ තියෙන්නේ මල් කෑල්ල. අයින් පාරක් දාලා ගත්තා නම් කොල්ලා ගොඩ. ආරිදි හොදලා මැදලා දෙන්න. හඳුනු. ඔක යන්න. මචං කවුද යකෝ එන්නේ තිබ්බ පරයම එක කුළුන්ඩි. යාළම වැඩට යනවා. අපි යමුද? ඔයාලට මෙයා වඳුන්ලා දෙන්න බැරි වුණානේ. මූ තමයි චමින්ද. පොරට ඉතින් කොල්ලෙක්ගේ ඇඟක් පේන්න බෑ. මේ කට්ටියන මේ පාර කොහෙවත් යන්න එපා. මේ පාරවත් මේ බෝඩිමේ ඉඳලා එකට අපි අවුරුදු සමරමු. එහෙම නේද? ඔව් හෙටබම්. මේ වේබද්දා නම් අයියා හරි අයියේ. එහෙම නෙමෙයි බං. මේ අලුත් අවුරුද්දවත් අපිට සුබ වෙන්න කියලා මේ ලබන්නා වූ අලුත් අවුරුද්දේ අපි කිරි උතුරලා. ඒ කියන්නේ මේ පාරත් අපිට බොන්න දෙන්නේ නැද්ද? අපි කිරි උතුරමු නේද ලකිඳු?
කිරි උතුරන්නේ මොකටද? තේ බොන්නද? අඩේ මෙන්න පෙට්‍රල් අදිනවා හොරෙක් හොරෙක් ඔය ජය ගහන්නේ මම බං යකෝ මගේ බයික් එකද මට අදින්න බැරිද බං හත්තලාමේ මොකෑ මේ පෙට්‍රල් අදින්නේ එනවා අතරින් පොඩි කෙල්ලෙක් නාවා ඒක බලන්න යන්න බං හත්තලාම මොකෑ ඉතින් පෙට්‍රල් ඇද්දේ බයික් එකේ ෆුල් ටැංක් බං දින්නේ QR එකක් තව 4ක් විතර තියෙනවා තෙල් ටිකක් ගහගන්න යකට ගුණයිනේ බං හැමෝම කරන වැඩේනේ බං ආතර කියන්නේ පොඩි දුරක් නෙවෙයිනේ බං ඉප්පලේ ඒක මිසක් මාතර කියන්නේ අපේ ගම්පලාත නෙවෙයි මේ ඒක දන්නවනේ ඒ කියන්නේ උඹ බලන්න කෙල්ල මාතර යනවද? මේ මුට ට්‍රැක් බං ඇයි බං එහෙම කියන්නේ බං? මේ ලකිඳුෝ ආලයම්බා යන්න. ඒ යකෝ කවුද මේක ඇතුලේ? මරෙන් යකෝ කවුද ඉන්නේ? යකෝ කවුද? උඹට නමක් නැද්ද? යකෝ මම මෙතන ඉන්නේ රද්දවල බලන්න ඉන්නේ එකේ. ඕන්නේ දැන් වලට කවුද මේ? ජාමර මට මතක නිකන් උඹ පෑරේකට කලින් වගේ ගියා වගේ පොඩ්ඩක් අයියේ කමන්නේ දැන් කොහොම මෙච්චර ඉවසන් ඉඳපේ තව විනාඩි 5ක් ඉවසන් ඉන්න බැයිද පොඩ්ඩක් උඹ ඇතුළට ගියේ දැනගනින් උඹට මේ අන්තිම පාර කියන්නේ උඹ ආයෙ ෆෝන් එක අරන් ගියොත් මම ඔය ෆෝන් එක පොලේ ගන්න තෝත් එක දැනගන්න කන්නත් නෑ බොන්නත් නෑ කවුරුවත් දෙන්නෙත් නෑ මේ මචං උඹෙන් ආන්නවා හිටියේ උඹට දැන් සරින් සරේ කෝල් එනවනේ බං කවුද අපිටත් කිල්ලෝ සෙට් වෙනවා තමයි බං ඉතින් බමුකෝ අම්මා සනීපේ හිප්පරිය ලොකු අයියේ ඊන් ඇඟ ලොකු අයියේ මටත් ආසයි වගේ ඇඟක් හදාගන්න පළයන් බයි යන්න කවුද ඔය චාමර? ලොකු අයියා චාමර අයියා ලොකු අයියා මොනවද කරනවා? ලොකු අයියා? උඹට මම මොකද්ද ලොකු අයියේ සපත්තු මදින්නත් දෙන්නේ ආ මල්ලි අර ඒවා වැඩි කරන්න මල්ලි. ආ මල්ලිලා වෙලාව හරි මල්ලිලා. මේ ලැස්ති නේද ඔක්කොම? මේ චමින්ද මල්ලි අපි යමුද ලිවා දාන්න. යන්න. නැකතට ආහාර අනුභව කරන්න ඕනේ. මොකද මල්ලි ඔය නෑ අර ගෑල බුඩ තිබ්බනේ අද නම් බොන්න පුළුවන් වගේ එනම් බොමුකෝ ඔබද මොනාර කරන්න ඕනේ අනේ මගේ රත්තා මල්ලිය තැන්දි කියන්නේ යවං ඒ බඩු ඉවරයිනේ මම බඩු ඉවර නෑ මල්ලි මම ඉන්නේ රාජමාලිගේ පරවියා වගේ රාජමාලිගේ පරවියා වගේ අයියේ රාජමාලිගේ දැන් ඔබ දහපාරම කිව්වානේ හැමදාම රාජමාලිගේ පරවියා මගේ තව සින්දුවක් තියෙනවා මල්ලි මල්ලේ මේ සින්දුව ගහ මේක තමයි නම්බර් 1 අල්ලන්න 5 2 1 රාජමාලිගේ පරවියා වගේ මේ බදු 70 අදත් උඹලා මෙතන බොන්න ලෑස්ති වුණ අලුත් අවුරුද්දේ පොඩක් උදව් කරන්නේ නැහැ නේ මේ අලුත් වැඩවලට. යකෝ අලුත් අවුරුද්දත් නේ කිරි උතුරන්නවත් උදව් කරන්නේ මේ බදු 70 මල්ලේ අපි යන් ලොකු අයට උදව් කරලා අලුත් අවුරුදු උදාවට තව විනාඩි 5යි. යා අපි සෝවන්න බෑ හැමදාම
ඔව් අයියේ මාවා දකින්න මල්ලි මේක පත්තු කරන්න. මොනාද ලිප මම පොඩක් ගිලෙන්න. මේ අරයා මොනාද කිව්වේ කිරිපත්තු කරලා ලිප උතුරන්නද මොනාද ඔය ඊට එකකින් වැඩක් නෑනේ පත්තු කරන ඕක මේ නරදුම් අයියා මේක මට භූමි තෙල් එක පොඩක් දාන්න මේක මොකද කරන්නේ ඔයා ඔක දාන්නකෝ නෝන් දැම්මා දාන්න ආහාර පිසීමෙන් එකකට තව තප්පර 30යි 29යි 28යි 27යි 26යි ඔයි අද පත්තු කරනවා ඔයි බාගකුදු හිතගේ පැතුම් මිටුවේ ලෝකයි දවරනව ජය වගේ නේද මං කිව්වා අරුන්ට බොන්නේ නැතුව මේ වැඩ කරන්න බෑ කියලා ඇහුවේ නෑ තෝගේ ආච්චිට හාල් කරන්න